Hi guys, කොහමද ඔයාලට? ඔන්න අද මම වැව් මාළුත් එක්ක කුරක්කන් තලප කන්න යන්නේ. අපි බලමු වීඩියෝ එක. කුරක්කන් ඇට පිටි කරලා තමයි මේ කුරක්කන් තලප හදන්නේ. කුරක්කන් තලප කන්න අපි හදාගත්තේ වැව් මාළු. නැත්තම් කොරලි මාළු දන්නවනේ. කොරලි වලින් හදාගත්ත මාළු වලින් තමයි අපි දැන් මේ තලප කන්නේ. ඇත්තටම මම තලප කනවා කිව්වට මේකෙහි තලප කන්න නැහැ. තලප ගුලියෙන් තලප ලොකු ගුලියෙන් පොඩි කෑල්ලක් කඩාගෙන ඒක ගිලින්න පුළුවන් විදිහට රවුම් කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට හදාගත්ත වැව් මාළු වල තලප ගුලිය හොඳට තවරලා තලප ගුලිය ගිලිනවා. සාමාන්‍යයෙන් මේ ගිලින්න පුළුවන් විදිහට තමයි තලප ගුලිය අපි හදාගන්න ඕන. එහෙම නැති වුණාට ලොකු ගුලියක් ගිල්ලා වුණත් ඒක තලප සාමාන්‍ය උගුරේ හිටින්නේ නැහැ. හිටිනවා බොහොම අඩුයි. මොකද තලප ගුලිය තද නැහැ. ඒක අපි ගිල්ලා වුණත් උගුරේ ගානට පොඩ්ඩක් අමාරුවෙන් ගිලෙනවා. මම මේ වීඩියෝ එක ගේන්න ඕන උනේ අපේ මගේ කැම්පස් එකේ යාළුවෝ සමහරක් අය දන්නේ තලප කියන්නේ මොනවටද කියලා. තලප කනවා කිව්වම තලප කියන්නේ මොකටද කියලා දන්නේ නැහැ. ඒ කට්ටිය දන්නේ කුරක්කම් පිටි වලින් හැලප හදනවා කියලා විතරයි. ඇත්තටම තලප කියලා කෑම జాතියක් වුන් දන්නේ නැහැ. ඉතින් ලංකාවේ තරුණ මම වගේ තරුණ අය ගොඩක් අය තලප කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති නිසා තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් අද වර්තමානයේ තරුණයන් අතර තලප කියන දේ ප්‍රසිද්ධ නැති වුණාට ඇත්තම කිව්වොත් තලප කියන්නේ ලංකාවේ එක කාලයක ප්‍රධාන ආහාරය බවට පත්වලා තිබ්බ දෙයක්. මම දන්න විදිහට අපේ රටේ ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ කාලයේ ලංකාවේ හාල් හිඟයක් පැවතිලා තියෙනවා. ඉතින් ඒ කාලේ ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රධානතම ආහාරය බවට පත්වලා තියෙන්නේ කුරක්කන් තලප සහ බඩිරුගු තලප. බඩිරුගු පිටි වලින් හදපු තලප. කුරක්කන් තලප රතු පාටයි. ඒ වුණාට බඩිරුගු වලින් හදන බඩිරුගු පිටි වලින් හදන තලපේ කහ පාටයි. ඉතින් මේ තලප වර්ග දෙකම මම කාලා තියෙනවා. ගොඩක් රසයි. ඒ වුණාට ගොඩාක්ම රස බඩිරුගු තලප වලට වඩා කුරක්කම් පිටි වලින් හදපු තලප තමයි ගොඩක් රස. ඒ වගේම මතක් කරන්න ඕන කුරක්කන් තලප අපි කියන්නේ උයනවා කියලා නෙමෙයි. කුරක්කන් තලප හැඳි ගන්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ වතුර පැහෙන භාජනයකට කුරක්කම් පිටි දාලා කුරක්කන් තලප හදන්න වෙනම හදාගත්ත ලොකු හැන්දක් වගේ තියෙනවා. ඒකට කියන්නේ තලප පැත්ත කියලා. ඒ තලප පැත්තෙන් හැඳි ගාලා තමයි කුරක්කන් තලප හදන්නේ. ඉතින් මම ආරාධනා කරනවා මගේ YouTube channel එක subscribe කරලා වීඩියෝ එකට like කරලා comment කරන්න කියලා. Thank you.